ඒ වගේම තමයි අප මේ සර්වජන බලයේ පක්ෂ සමග එක්ුණේ මොකක් නිසාද? මේ වෙනකොට ඔබ දන්නවා 3-2 බලයක් සමග ආණ්ඩුවක් තියෙනවා. ඒ වගේම විධායක බලයක් ඔවුන්ට තියෙනවා. ඔවුන් මේ රට කරගෙන යන දිශාව වංචාව දූෂණය නැති කරලා හොඳ රටක් හදන තේමාවට තමයි ඇවිල්ලා ඉන්නේ. නමුත් සර්ව සාධාරණයි කියා ගනිමින් ඔවුන් මේ පක්ෂය දිනවා ගැනීමට අප හැමෝගේම සහාය ලැබුණා. ඒ කියන්නේ මෙතන ඉන්න කට්ටියකින් වැඩි පිරිසක් සමහර විට ඒකට සම්දුණු පිරිස වෙන්න ඇති. නමුත් මේ මාස 6ක භාවිතාව තුල වැඩිපුරවර නැහැ මහමැතිවරණය ඉවර වෙලා පසු දිනේදීම ඔවුන්ගේ ප්‍රතිපත්ති අමුමේ උල්ලංඝනය කරා. ඔබ දන්නවා ඔවුන්ගේ ප්‍රතිපත්තියක් තිබුණා. පෙරළුණ කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් කවදාවත් ගන්නෙ නැහැ. එහෙම දෙයක් අපි කරන්නේ නැහැ කියන පදනමක් තිබුණා. එය ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉතාමත් උජාරුවට උන් ප්‍රකාශ කරමින් සිටියා. නමුත් මේ වවුනියාම හොඳ උදාහරණයක් තමයි පෙරදිච්ච മന്ത്രിවරයෙක් අපේක්ෂකයෙක් ජාතික ලැයිස්තුවෙන් മന്ത്രിවරයෙක් කරලා ඔහුට අමාත්‍යකමකුත් දීලා මෙහින් වැඩිම මනාපගත්තු එම දෙමළ සහෝදර മന്ത്രിවරයා දැන් ඔහු යටතේ පාලනය වෙනවා. ඔවුන්ට කිසිම බලයක් නැහැ. ඉතින් ඔවුන් ඒ වෙද්දිම මැතිවරණ දීලා අනිත් මොහොතේම ඔවුන්ගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරා. ඒ වගේම තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ ගොවිතැනින්. එහෙම නැත්නම් කුලි වැඩෙන්. ඒ හැම දෙයකින් තමයි මෙහි බහුතර පිරිසක් ජීවත් වෙන්නේ. රජයේ රැකියා කරන පිරිස බොහොමත්ම අඩුයි. ඔවුන්ට ලැබෙන ගොවිතැන් කිරීම සඳහා ලැබෙන ලොකුම සාවිය තමයි පොහොර සහන ආධාරය. නමුත් මේ ආණ්ඩුව පත් වෙලා එක පෑම් පාරෙන් විසඳන්න පුළුවන් කියපු ප්‍රශ්න අතර එකක් තමයි ඒවා. නමුත් පොහොර සහන ආධාරය ලැබුණේ ගෝමේ බණ්ඩිය එනකොට. ඉතින් ඔවුන්ට ඒකත් කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි සහල් ප්‍රශ්නයක් ගොඩනගුණා මේ භූමියේ අපේ ලංකාවේ මිනිසුන්ට සහල් කඩේකින් පාලන මිල ගන්න බැරි වුණා. එය පවා කන්ට්‍රෝල් කර ගැනීමට එහෙම නැත්නම් පාලනය දීමට අපේ රජෙට නොහැකුණා. ඒ නිසා ඔවුන් කියපු සරල ඉතාමත්ම ලෙහෙසියෙන් කරන්න පුළුවන් කරුණු කාරණා කිහිපයක් පවා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ඉතින් බරපතල කරුණු කාරණා කෙසේද කරන්න කියන එක අපිට ප්‍රශ්නයක්. ඉතින් අපි මේ දිලිත් ජයවීර මහත්මයාගේ පක්ෂයත් එක්ක නැත්නම් සර්වජන බලය පක්ෂයත් එක්ක යුතුනේ මොහුගේ වැඩපිළිවෙලක් තියෙනවා ව්‍යවසායකත්වය. එහෙම නැත්නම් ගමින් ගමට සර්වජන සභා පිහිටුවමින් ගමේ සිටින ව්‍යවසායකයන්ට අත දෙමින් ඔවුන් නගා සිටුවීම. අප හැමෝම දන්න කාරණයක් තමයි ආර්ථිකය. එහෙම නැත්නම් මුදල කියන දේ තමයි අද හැම දෙයකටම පදනම් වෙලා තියෙන්නේ. අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත්. හොඳ මුදලක් තියෙනවා නම් තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්නත් පුළුවන්. හොඳ ආර්ථිකයක් තිබුණොත් තමයි හොඳ දැනකින් බෙහෙත් ගන්නත් පුළුවන්. ඉතින් මොහුගේ පරමාර්ථය ඈත ගම්දනව්වල ඒ වගේම නගරයේ වුණත් ඒ මිනිස්සුන්ගේ දෑතට ආර්ථික වශයෙන් සවියක් දීමට පුළුවන් වෙන පරිදි ව්‍යවසායකත්ව පදනම යටතේ සොයන් රැකියා ඒ වගේම පුංචි කර්මාන්තශාලා ඇති කරමින් ඉගෙනගත් දරුවන්ට ඒ වගේම හැකියාවන් තියෙන කට්ටියට අධ්‍යාතට අතර සල්ලි වෙන විදිහට පවුලට සල්ලි වෙන විදිහට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තමයි මෙතුමාගේ පරම සංකල්ප වෙලා තියෙන්නේ ව්‍යවසායකත්වය නිර්මාණශීලීත්වයෙන් ඉදිරිපත් කරමින්. ඉතින් අපි දන්නවා එතුමාටත් ඒක කරගන්න පුළුවන්. හේතුව එතුමත් කොළඹට ආවේ සාමාන්‍ය අපි වගේ මිනිස්සෙක් විදිහට. නමුත් එතුමා ඇවිල්ලා මේ අවුරුදු 20 ගණනක් නැත්නම් 30 ගණනක් පුරාවට නීතිඥයෙක් වෙලා උපාධි කිහිපයක් අරගෙන කම්පැනි 58කට එහා ප්‍රමාණයක සභාපතිත්වයක් දරමින් දැවැන්ත ව්‍යාපාර ජාලයක් ගොඩනගමින් එතුමා අද අභියෝගයක් එල්ල කරමින් සිටිනවා මේ 3-2 ආණ්ඩුවටත් විධායක ජනාධිපති ක්‍රමයටත් තුමාටත් මෙන්න මේක තමයි භූමියේ පැල කරන්න ඕනි කියන දේ. ඉතින් අපේ බොහෝ දෙනාගේ හිතවල තියෙන්නේ එවැනි ක්‍රමයක් භූමියේ පැල වුණොත් කාටවත් අතනපා කාටවත් දෑතනපා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් කියන එක අපි හැමෝම විශ්වාස කරන තමයි අද අපි මේ එකතු වෙලා ඉන්නේ එතුමා වටා. අපි කාටවත් ඔලුව නමන්න ඕනේ නැහැ. අපි අපේ ශක්තියෙන් අපේ ධෛර්යයෙන් එතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි එතුමාගේ හැමදේම ඉල්ලගෙන කරගෙන යන එකක් නෙමෙයි. එතුමා අර මාළුවෙක් කෑමට මාළුවෙක් වෙනුවට මාළු පිත්තක් දෙන කාරණාවක් තමයි එතුමා මේ භූමියේ පැල කරන්න යන්නේ. ඉතින් ඉදිරි අනාගතයේ අපිට වැදගත් වෙන්නේ එවැනි දර්ශනයක් එක්ක යන්න තමයි. ඒ හේතුව තමයි අපි එතුමා සමග එකතු වෙන දෙන කාරණාව. ඉතින් මා තවදුරටත් වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මේ රට හදන ගමන් මගේ ගමේ පැවැත්වෙන මේ ඡන්දයේදී වන්නියෙන් මෙවැනි අපේක්ෂක පිරිසක් සොයා ගැනීමත් ඒ වගේම තමයි
වෙන පැතිවල නාම යෝජනා ප්‍රතික්ෂේප වෙනකොට වවුනියා දිස්ත්‍රික්කයෙන් දාපු ඒ නාම යෝජනා පත්‍ර පහම අපි ඉතාමත්ම ඉහළින් අධීක්ෂණය කරලා එකක්වත් ප්‍රතික්ෂේප නොවන ගණයට අපි ගෙනාවා. ඒක අපි ලැබු පළවෙනි ජයග්‍රහණය. දෙවෙනි එක තමයි මේ දාපු අපේක්ෂකයන් සියලු දෙනාම අපි අතර මෙතන කැඳවගෙන තියෙනවා. ඒක දෙවෙනි ජයග්‍රහණය. තුන්වෙනි ජයග්‍රහණය ඔබතුමාට ලබා දෙන්නේ අපි මේ මැයි 6 වෙනිදා මේ වවුනියා දිස්ත්‍රික්කයේ ඔබ හිතනවට වඩා වෙන ජයග්‍රහණයක් ඔබට ලබා දීමෙන් තමයි අපි මැයි 6 වෙනිදා පස්සේ ඔබට ඒ උත්තරය ලබා දෙන්නේ. ඒ නිසා මා කතාව මෙතනින් අවසන් කරනවා. ඔබතුමා වවුනියාවට සැපපිනීම සම්බන්ධයෙන් මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කාර්ය බහුලතාවය කිව්වොත් අපි ඒක හිතා ගන්නවත් බෑ. ඒ නිසා මේ මැදේ වුණත් ඔබතුමා මෙතෙන්ට ආවා. ඒ වගේම අපි ඇන්ටන් සහෝදරයා ගැනත් අපගේ ප්‍රියන්ත මහත්මයා ගැන සඳහන් කරන්න ඕනේ. ප්‍රියන්ත මහත්මයාට විවිධ වැඩ කටයුතු රාශියක් තියෙනවා වෙන්න පුළුවන්. එතුමා අපගෙනුත් එක එක කතා අහගෙන මේ වැඩේ මේ වෙලාවට සංවිධානය කරලා දුන්නා. ඒ වගේම අපගේ ඇන්ටන් මහත්මයා මුල් කාලේ සමාජිකයෙක් විදිහට මේක කරගෙන ඇවිල්ලා අපිට ලොකු සහායයක් දුන්නා. ඒ වගේම අපේ චිත්‍රා සහෝදරිය අපිට ලොකු සහායයක් දීලා තියෙනවා. ඒ නිසා අපි එකමුතුව ජාති ભેද ආගම් ભેද කුල ભેද නැතුව අපි සියලු දෙනාම එකතු වෙලා මේ වැඩ කොටස කරගෙන යනවා. මෙතන මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා, දෙමළ ජාතිකයෝ ඉන්නවා, සිංහල ජාතිකයෝ ඉන්නවා. ජාතිය සමගියත් එක්ක අපි මේ වෙනසට අරන් යනවා. ඔබතුමාට ඊටාන දුර්වනාගතදී ඔබතුමා ප්‍රාර්ථනා කරන මේ රටේ ප්‍රධානීය අරමුණට පත් වෙන්න සදා වවුනියාවේ උපරිම සහයෝගය ඔබතුමාට ලබා දෙනවා කියන පොරොන්දුව අපි දෙමින් මෙයාගේ වතුර සුගල්පය මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි.